ඔයා තාමත් වීඩියෝ එඩිට් කරන්න මාසෙකට දහස් ගාණක් වියදම් කරනවද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. හොලිවුඩ් වල පවා භාවිතා කරන එඩිටින් software එක ෆ්‍රී දෙනකොට ඇයි ඔයා වියදම් කරන්නේ? දැන් හුඟක් අය content create කරනවා. Facebook Reels, YouTube videos, TikTok තමයි දැන් trend එක. ඔයාලා දන්නවා මේ 2026 අවුරුද්දේ Facebook වලත් වැඩියම බර තියලා තියෙන්නේ Reels වලට. ඒ අනුව ඇල්ගොරිතම් වෙනස් කරලා තියෙනවා quality Reels හොඳට reach වෙන්න. සමහර content creatorsලා කැමති වුණත් වීඩියෝස් හදන්න ඒක අදිමදි කරනවා ඒගොල්ලෝ ඒක ගැන වැඩිය දන්නේ නැති නිසා. ඒ වගේම තව සමහරක් අය වීඩියෝ එඩිටින් ගැන හදාරන්න කැමතියි. මම බොහෝ කාලයක් තිස්සේ වීඩියෝ එඩිටින් සම්බන්ධව කටයුතු කරලා තියෙනවා කියලා හුඟක් දෙනෙක් දන්නවා. එතනදී මම වැඩියම යූස් කරලා තියෙන software එක තමයි Adobe Premiere Pro. ඊට අමතරව තවත් ප්‍රධාන පෙළේ softwares දෙකක්, professional softwares දෙකක් මම යූස් කරලා තියෙනවා. එකක් තමයි Final Cut Pro. ඒක ඔයගොල්ලෝ දන්නවා ඒක Mac OS එක අවශ්‍ය වෙන එකක්. Apple computers වලට එන software එකක්. ඊට අමතරව තවත් ප්‍රධාන software එකක් විදිහට මම DaVinci Resolve යූස් කරලා තියෙනවා. තව කාරණයක් විශේෂයෙන් කියන්න ඕනේ. වීඩියෝ එඩිටින් ඉගෙන ගන්නවා කියන්නේ software එකක් ඉගෙන ගන්න එක නන් නෙවෙයි. ඒ සම්බන්ධව තව කරුණු කාරණා ටිකක් තියෙනවා. සෛද්ධාන්තික සහ ටෙක්නිකල් දේවල් ටිකක් තියෙනවා අපිට කතා කරන්න. ඒව ගැනත් අපි ඉස්සරහට කතා කරන්න බලමු. හුඟක් අය මගෙන් අහන දෙයක් තමයි ප්‍රොෆෙෂනල් විදිහට වීඩියෝ එකක් එඩිට් කරන්න නම් සල්ලි ගෙවලා software එකක් ගන්න ඕනේද කියලා. කෙටිම උත්තරේ නැහැ. මම එහෙම කියන්නේ DaVinci Resolve free version එක නිසා. සාමාන්‍යයෙන් software එකක් free කිව්වහම අපිට හිතෙන්නේ watermark එන resolution අඩු එහෙම නැත්නම් features අඩු දෙයක්නේ. ඒත් DaVinci Resolve එහෙම නැහැ. Hollywood blockbusters movies පවා edit සහ color grade වෙනවා මේ engine එකෙන්. ඉස්සර DaVinci Resolve හුඟක් ප්‍රසිද්ධ වුණේ color grading වලට. මම වුණත් Adobe Premiere Pro වල edit එක කරලා color grading එක කරගන්න DaVinci Resolve වලට ගෙනියනවා. මෑත කාලයේ Hollywood, Bollywood වේවා ලංකාවේ පවා වැඩියම color grading වලට භාවිතා කරලා තියෙන software එක වෙනවා ඇත්තේ DaVinci Resolve. ඒ තරමටම ඒකේ color grading පැත්ත powerful. color grading කියන එක ගැන වැඩි දැනුමක් නැත්නම් ඒ ගැන මට පහලින් කියලා යන්න. මම ඉස්සරහට පුළුවන් වුණොත් ඒ වෙනුවෙන් වීඩියෝ එකක් හදලා දාන්නම්. මුලින්ම DaVinci Resolve color grading වලට විශේෂ වුණා. පස්සේ කාලේ editing, VFX සහ audio පැත්තත් දියුණු කරලා තියෙනවා. මේ DaVinci Resolve software එක අද වැඩි දියුණු කරමින් පවත්වාගෙන යන්නේ Blackmagic Cinecam එහෙම නිෂ්පාදනය කරන Blackmagic Design company එක. DaVinci Resolve ගැන වැඩි විස්තර මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඒකට වැඩි කල් යන්නේ හෙට නෙමෙයි අනිද්දා වගේ මට ඒක දාන්න පුළුවන් වෙයි. මොකද මට ඒකේ අමුතුවෙන් ටෙස්ට් කරන්න දෙයක් නැහැ. කාලයක් තිස්සේ පාවිච්චි කරපු පරණ software එකක්, ඒක අලුත් software එකක් නෙවෙයි ඇත්තටම. කාලාන්තරයක් තිස්සේ ඉහළ නමක් දිනාගත්ත ශේෂ්ත්‍රයේ හුඟක් අය කාලයක් තිස්සේ භාවිතා කරපු ඉතාමත් හොඳ software එකක්. DaVinci Resolve download කරගන්න එක හොරපාරවල් හොයන්න ඕන නැහැ. ඒක කෙලින්ම Blackmagic Design ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් download කරගන්න පුළුවන්. මම පහලින් link එක දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න. පාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Stay tuned.